ඔයත් ස්මෝල් බිස්නස් එකක් විදිහට ගිෆ්ට් අයිටම් කරන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් එන්න මාත් එක්ක අද මම චොකලට් ගන්න කොහෙන්ද කියලා බලන්න. ඒ වගේම අද දවස මම ගත කරන විදිහත් ඔයාලා එක්ක මේ වීඩියෝ එකකින් මම ෂෙයා කර ගන්නවා. ඉතින් මම චොකලට් ගන්න එන්නේ කොළඹ කොටුවට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මම චොකලට් ගන්න ෂොප් එක මොකක්ද කියලා. ඒ වගේම ෂොප් එක තියෙන ප්ලේස් එකත් මම ඔයාලට ඇඩ්‍රස් එකත් එක්කම දාන්නම්. මං අද ආවේ මගේ යාළුවෙක් එක්ක. ඉතින් අපි දෙන්න ටිකක් දියත පාක් එකටත් වෙලා හිටියා. ඉතින් අපි දෙන්න පාක් එකෙන් ඇවිල්ලා දැන් උදේට කන්න මොනා හරි ගත්තා. ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට කොළඹ කොටුවෙන් බඩු ගන්න එක ඇත්තටම ගොඩක් ලාභයි. මොකද කොළඹ කොටුවෙන් ඔයාලට තොග ගන්නට බඩු ගන්න පුළුවන්. දැන් ඉතින් මම මේ හදිස්සියේ යන්නේ චොකලට් ෂොප් එකට. ඉතින් මෙන්න මේක තමයි ඒ ෂොප් එක. මේක තියෙන්නේ දෙවන හරස් වීදියේ රතුපල්ලිය ඉස්සරහ තියෙන්නේ දෙවන හරස් වීදියේ දිගේ ටිකක් ඉස්සරහට යන්න ඕනේ රතුපල්ලිය හම්බෙනකම්ම වගේ. එතනම ඉස්සරහ තමයි මේ ෂොප් එක තියෙන්නේ. එදා නම් මං හිතන්නේ මං ගියපු දවසේ වැරද්දක්ද මන්දා ප්‍රයිස් ටිකක් වැඩි. මේ ඩේරි මිල්ක් එකෙන් මං 800 ගානට ගත්තා. එදා ප්‍රයිස් දාලා තිබ්බ රුපියල් 1000ක්. ඉතින් මං හිතන්නේ මං දැන් අවුරුදු ගානකට කලින් ආවේ. හින්දාත් දන්නේ සමහර වෙලාවට ඔෆර්ස් යනවා. ඒ වගේම අවුරුද්ද අවසාන මාසේ කියන්නේ දෙසැම්බර් වගේ වෙද්දින් ප්‍රයිස් ටිකක් අඩුවෙන් දානවා. මොකද මං හිතන්නේ ස්ටොක් අලුත් කරන්න හින්දා එහෙම දානවත් දන්නේ. මට මතක විදිහට මං ගියේ දෙසැම්බර් වල වගේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න චොකලට් අරගෙන ඇවිල්ලා බත් කාලා මම නම් බීවේ අනෝද ජූස් එකක්. ඊට පස්සේ බස් එක එන්න තියෙන ටයිම් එක වෙනකන් තව පොඩි වෙලාවක් තිබ්බා. ඒ හින්දා ඒ වෙලාවෙත් අපි අයිස් කෝෆි එකක් බීලා දැන් මේ බස් එක එනකන් තමයි ඉන්නේ. ඉතින් අපේ බස් එක තිබ්බේ 8ට විතර. ඉතින් ඒ ටයිම් එකෙන් තමයි බස් එක පිටත් උනේ. දැන් ඉතින් අපි දෙන්න මේ සේරම වැඩ ඉවර කරගෙන ගෙදර යන ගමන්. ඉතින් මං එතනින් මට චොකලට් එකක් ගත්තා. මේ තියෙන්නේ එන්න ඒ චොකලට් එක. ඒක අවුලක් නෑ රසයි. ඉතින් මේක වටේට ක්‍රිස්පි ගතියක් වගේ තිබ්බා. චොකලට් රහන ටිකක් අඩුයි. මැද තිබ්බේ නිකන් වෙනස්ම රහක්. මට ඒ රහ මතක නෑ දැන් නම්. ඉතින් මගේ චොකලට් ඕඩර් එකක් තිබ්බා. ඊට පහුවදාම හදන්න තිබ්බ ඕඩර් එකක්. ඉතින් මං ඒකත් රෙඩි කරා. ඒකට මෙන්න මේ වගේ රැබිට් හැට් එකකුත් ඇඩ් වුණා. ඉතින් ඒ ඕඩර් එක තමයි මේ තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා.